another level. I'm climbing up the. Ruans Bro YouTube channel එකට අපි ආඩි ඔක්කොම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් AR emoji Samsung Galaxy S9 S9 Plus phone එකත් එක්ක ආපු අලුත්ම option එක තමයි මේ කැමරා එකේ අප්ග්‍රේඩ් එකක් විදිහට ආපු මේ AR emoji කියන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ AR emoji ගැන. ඉතින් මේකේ සරලම වෙන්නේ ඔයාගේ මූණ ටික වෙලාවක් මේක ස්කෑන් කරගන්නවා. ඊට පස්සේ ඔයාට ඔයාගේම ඇවට එකක් ඔයාටම හදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාගේ ඇවට එක මේකේ හදාගත්තට පස්සේ ඔයාට මේකේ gift විදිහට මේකේ ෆොටෝස් මේ විදිහට යවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඕනම messenger app එකකින් ඒ වගේම ඕනම social media එකකින් ඔයාට මේක share කරන්න පුළුවන් ඕනම device එකකට. ඉතින් Samsung සමාගම කියන විදිහට මේගොල්ලෝගේ research and development team එක කියන්නේ UK වල තියෙන research and development team එක මේක 2001 වර්ෂයේ ඉඳන් අත්හදා බලමින් ආපු දෙයක් ප්‍රතිඵලයක් විදිහට තමයි මේ AR emoji කියන එක මේ S9 S9 Plus phone එකට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් ගොඩක් අය කියනවා මේක මේගොල්ලෝ Apple ලගේ Animoji copy කරා කියලා. ඇත්තටම ඉතින් බැලු බැලමට අපිට මේක පේනවා ටිකක් ඒ වගේත් කියලා. හැබැයි මේක ඊට වඩා ටිකක් සුවිශේෂී. මේක අපේ මූණට අමතරව යට කොටසක් පෙන්වනවා. හැබැයි මේක අපිට ඇනිමෝජි වගේම තමයි ක්‍රියා කරන්නේ. ඉතින් Samsung ලා Apple ලා කොපි කරාද කියලා මට හරියටම කියන්න බෑ. හැබැයි මේක පාවිච්චි කරපු අර ඉමෝජි වල ඊළඟ අප්ඩේට් එක විදිහට අපිට මේ ඇනිමෝජි ඒ වගේම AR emoji කියන ඔප්ෂන්ස් දෙකම හඳුන්වන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා අද උපත්ත වීඩියෝ එකකින් ඉගෙන ගත්තේ මේ AR emoji කියන එක ගැන. ඉතින් ඇනිමෝජි AR emoji ඔයා Apple fan කෙනෙක්ද Samsung fan කෙනෙක්ද කියලා අදාළ නැහැ මේකට. මේක ඊළඟ අප්ග්‍රේඩ් එකක් විදිහට තමයි මම දකින්නේ emoji වල. ඉතින් පළවෙනි කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඔයාගේ අදහස්. මේ වීඩියෝ එක කොහොමද මම මේ වීඩියෝ කරන විදිය හොඳයිද වීඩියෝ වල වැරද්දක් තියෙනවා නම් ඔයාට ඒක පල්ලෙහා කමෙන්ට් කරන්න පුළුවන්. වීඩියෝ වෙනස් කරන්න ඕනේද? ඔය වගේ හැම දෙයක්ම. ඉතින් මේ AR emoji ගැන පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න හොඳයිද නරකයිද කියලා. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න මතක කරන්න එපා. ඉතින් social media වල ඔයාට Ruans Bro කියලා හැම social media එකම search කරොත් මාව බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. අදට ගිහිල්ලා යන්න. අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු.